අප්‍රේල් මාසේ 5 වෙනිදා ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදී ලංකාවට ආපු වෙලාවේ ගිවිසුම් ගණනාවක් අත්සන් කරා. ගිවිසුම් 7ක් අත්සන් කරා කියලා කිව්වා. මේ ගිවිසුම් 7 අතර තියෙනවා බලශක්තියට ඉතාම වැදගත් ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ පද්ධති දෙක ඒකාබද්ධ කරන ගිවිසුම, ඉන්දියාවේ සිට ලංකාවට තෙල් නලයක් එළන ගිවිසුම, ඒ වගේම ఔෂධ සම්බන්ධ ඉතාම වැදගත් ගිවිසුම් දෙකක් අත්සන් කරලා තියෙනවා. එකක් ලංකාවේ ඖෂධවල ප්‍රමිතිය මෙතෙක් පිළිගත් ප්‍රමිතියේ වෙනුවට ඉන්දියානු ප්‍රමිතිය දක්වා පහත වටන ගිවිසුම. ඒ වගේම නිශ්චිත ඖෂධ වර්ග ප්‍රමාණයක් ඉන්දියාවෙන් හැර වෙනත් රටකින් මිලදී ගන්නේ නැහැ කියලා ගහපු ගිවිසුම. ලංකාවේ ජනතාවගේ ජයමිතික දත්ත, මුහුණේ ලක්ෂණ සහ ඇඟිලි සලකුණු ඇතුළුව මුළු ජනගහනයේම දත්ත ඉන්දියාව සතු කරන ගිවිසුම. ඒ වගේම ඊටාම භයානක ආරක්ෂක ගිවිසුම. මේ ආරක්ෂක ගිවිසුම හුදු ආරක්ෂක ගිවිසුමක් නෙවෙයි. ඒක යුද සන්ධානයකට ලංකාව ඇතුළු වීමක් කියලා දැනටමත් ජාත්‍යන්තර මාධ්‍යවල යන්න පටන් අරන් තියෙනවා. ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ ජපානය සමග එක්ව ක්වඩ් නැමැති යුද සන්ධානයේ කොටස්කරුවෙක්ව ඉන්නවා. ලංකාව මේ ගිවිසුම හරහා චීනයට එරෙහි ක්වඩ් යුද සන්ධානයට ඇතුළු වෙනවා. මේ වෙනකොටත් චීනය, පාකිස්තානය, බංග්ලාදේශය සහ මාලදිවයින එකතු කරගත්ත වෙනම යුද සන්ධානයකට සූදානම් වෙමින් තියෙනවා. ඊටාම ලංකාවේ ජනතාවගේ ජීවිතවලට, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන අතිශය මුග්ධ වර්ග ගිවිසුමක් තමයි මේ අත්සන් කරලා තියෙන්නේ. එතකොට මේ ගිවිසුම් 7ම සම්බන්ධ ආණ්ඩුව මුළුමනින්ම රහසිගත හොර රහසේ වැඩ කරන පිළිවෙතක් කරගෙන යන්නේ. ගිවිසුම අත්සන් කරන්න කලින් මේ ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු තිබුණා. මේ ගිවිසුම් ලංකාවේ ජනතාවට ඉදිරිපත් කළ යුතු තිබුණා. සමාජයේ සංවාදයක් හදලා ඒ ගිවිසුම් වල හිතකර අහිතකර භාවය පිළිබඳ ජනතාවට මැදිහත් වෙන්න අවස්ථාවක් සැලසිය යුතු තිබුණා. නමුත් ඒක කළේ නැහැ. අවම වශයෙන් ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ගිවිසුමේ පිටපත් ජනතාවට හෝ පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයට හෝ ලබා දීලා නැහැ. ඉතින් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ ආණ්ඩුව දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා කියලා ආවා. කලින් ආණ්ඩු වගේම ජනතාවට හොරෙන් හොර ගිවිසුම් අත්සන් කරන තැනකට ඒ වගේම ජනතාවේ ගිවිසුම් ඉල්ලා සිටියේදී පුළුවන් නම් හොයාගන්න අපි දෙන්නේ නැහැ වගේ උද්දච්ච කතා කියන තැනකට මේ ආණ්ඩුව ඇවිල්ලා තියෙනවා. මේක ඊටාම බරපතලම කාරණයක්. ආණ්ඩුවේ නායකයෝ පහුගිය කාලේ පුරා මේක ගැන විවිධ දේවල් කිව්වා. එක විටක කිව්වා මේ ගිවිසුම් පාර්ලිමේන්තුවේ සභාගත කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ කිව්වා නෑ පාර්ලිමේන්තුවේ සභාගත කරා කියලා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා කියපු එක වැරදි. මේවා අවශ්‍ය අයට තොරතුරු දැනගැනීම පනත යටතේ ගන්න පුළුවන්. ඊට අපි තොරතුරු දැනගැනීම පනත යටතේ අප්‍රේල් මාසයේ 4 වෙනිදා මේ සඳහා ඉල්ලීමක් කරා. අපි මගේ පුද්ගලික නමින් ඒ ඉල්ලීම කරේ, ඇප්ලිකේෂන් එක දැම්මේ. පනතේ විදිහට දින 14ක් සැපිරෙනකොට, ඒ කියන්නේ අප්‍රේල් මාසයේ 18 වෙනිදා වෙනකොට එක්කෝ අපිට ගිවිසුම් ටික දෙන්න ඕනේ, නැත්නම් දෙන්න බෑ කියලා ලිඛිතව දෙන්න ඕනේ. ඒ කිසිම දෙයක් කරේ නෑ. ආණ්ඩුව මේක සම්බන්ධ මුනිමත රකිමින් ඉන්නවා. ඉතින් ඒ අතර තමයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස සෞඛ්‍ය අමාත්‍යවරයා ඔහු ප්‍රකාශයක් කරේ මේ ගිවිසුම් ලංකාවේ ජනතාවට හෝ පාර්ලිමේන්තුවට ලබා දෙන්න බෑ. ඒකට ඉන්දියාවේ අනුමැතියක් අවශ්‍යයි කියලා. මේක මහා හතරවීරි කතාවක්. කියන්නේ ලංකාව ස්වාධීන රාජ්‍යයක් නම්, ලංකාවට දේශපාලන ස්වාධීනත්වයක් තියෙනවා නම්, ලංකාවේ රජය අත්සන් කරනු ලබන ගිවිසුමක් ලංකාවේ පාර්ලිමේන්තුවට ලබා දෙන්න. ලංකාවේ ජනතාව පැත්තකින් තියන්නකෝ. ලංකාවේ පාර්ලිමේන්තුවට ගිවිසුම ලබා දෙන්න ඉන්දියාවේ අවසරයක් ගන්න ඕනේ කියලා කිව්වට පස්සේ ලංකාව ඉන්දියාවේ යටත් විජිතයක්ද ප්‍රාන්තයක්ද කියන ප්‍රශ්නේ මතුවෙනවා. තාම නරක ලෙස ඉන්දියාව ලංකාවේ පාලන තන්ත්‍ර දනගස්සලා තියෙන්නේ කියන එකට මේකට හොඳම නිදසුනක්. මෝදි ආපු වෙලාවේ දැවැන්ත විරෝධයක් දැක්විය යුතුයි. මේ මෝදිලාගේ මේ දේශපාලන ආර්ථික ආධිපත්‍යයට එරෙහිව කියන මතයක අපි හිටියේ ඒක. අපි ඒකයි කිව්වේ අවම වශයෙන් හූ කියලා හරි මෝදිට විරෝධය දක්වන්න ඕනේ කියලා. මේ ආවේ යටත් කරන්න. මේ යටත් කිරීමේ ගිවිසුමක් ගෙවුවේ. මේවා සහයෝගිතා ගිවිසුම් නෙවෙයි. ආණ්ඩුව කිව්වට මේකේ අපිට වාසි තියෙනවා කියලා. ආණ්ඩුව එහෙනම් ඇයි ඒක පෙන්වන්නේ නැත්තේ? වාසි තියෙනවා නම් ඇයි පෙන්වන්නේ නැත්තේ? අනිත් එක කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කතා කරද්දී අපිට සැක හිතුණා මේ කතා කරන්නේ ලංකාවේ රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයාද, එහෙම නැතිනම් ඉන්දියාවේ 29 වෙනි ප්‍රාන්තයේ ප්‍රාන්ත මාධ්‍ය ප්‍රකාශකයෙක්ද මේ කතා කරන්න කියලා සැක හිතෙන තරමේ ප්‍රශ්නයක්. මේ ලංකාවේ සෞඛ්‍ය ඇමතිවරයාද මේ කතා කරන්නේ, නැත්නම් ඉන්දියාවේ ප්‍රාන්තයක ප්‍රාන්ත ආණ්ඩුවක සෞඛ්‍ය ඇමතිවරයෙක්ද මේ කතා කරන්නේ කියන සැකේ මතුවෙන විදිහට තමයි තිබුණේ.